දුවේ පුතේ හල් අකුරේ ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි රැහැන සහිත උඩු පිල්ල. අනිත් එක කොඩිය සහිත පිල්ල. හොඳයි. මේකෙන් අපට හල් අකුරු හදාගන්න පුළුවනි. ඔන්න බලන්න අපි හල් අකුරු සහිත වචන උච්චාරණය කරන්නේ කොහොමද කියලා. සල් මල් ගස් ලස්සනයි. කන්ද උඩ පන්සලක් තියෙනවා. අම්මා පන් මල්ලක් ගත්තා. මල්ලි දත් මදිනවා. තාත්තා පත්තරය කියවනවා. සමන් මල් කඩන්න වත්තට යනවා. වත්ත පහළ වට්ටක්කා වැලක්. අම්මා පිච්ච මල් කඩනවා. ඉබ්බා වතුරට පැන්නා. දූල පුතාලා දන්නවද අපට පිල්ලම් නැති වචන එකතු කරලත් වාක්‍ය හදන්න පුළුවන්. අපේ අදහස් කියන්න පුළුවන්. දැන් බලමු වාක්‍ය මොනවද කියලා. අද සවස මම කතරගම. 4 ළඟට 5. අමර පහන ළඟ. අඹ ගස උඩ ටකය. මම ගහ උඩ. ගහ යට පරමල. මකනය අත ළඟ. දැන් බලමු ආ ශබ්දය දෙන ඇලපිල්ල යෙදෙන වචන තියෙන වාක්‍ය මොනවද කියලා. ආච්චි ආප්ප උයනවා. කාක්කා ආප්ප කනවා. හාවා බතල කනවා. නයනා මාල හදනවා. අම්මා මට ආදරය කරනවා. දුවේ පුතේ අපි දැන් බලමු ඈ ශබ්දය දෙන කෙටි ඇදපිල්ල යෙදුණු වාක්‍ය මොනවද කියලා. ඇතා වැවට බැහැලා නානවා. ඇත් පැටවා ඇහැල ගහ යට. නැන්දා වැට අද්දර. ඇස් ඇරලා බලන්න. පැලවලට වතුර දැම්මා. අපි දැන් බලමු ඈ ශබ්දය දෙන දික් ඇදපිල්ල. එහෙම නැත්නම් දික් ඇදය යෙදුණු වචන මොනවද කියලා. ඒ වචන වලින් හදපු වාක්‍ය මොනවද කියලා. කෑරලා මෑ කරල් කෑවා. ජෑම් බෝතලය ලෑල්ල උඩ. ඈන් ජෑම් කෑවා. මෑ වැල ළඟ පැලෑටි තියෙනවා.
නංගි තෑග්ග බෑගයට දැම්මා. ඉත්තෑවා කෑම සොයනවා. රෑට හඳ පායනවා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු.